ශනුත්‍රි ප්‍රියසාද් සමාජයේ ගොඩක් කතාබහට ලක් වෙන ඔයාලා හැමෝම ආදරය කරන කෙනෙක් තමයි ශනුත්‍රි ප්‍රියසාද් කියන්නේ. ශනුත්‍රි ඉපදෙන්නේ 1997 සැප්තැම්බර් 8 වෙනිදා හෝමාගමදී. ශනුත්‍රිගේ තාත්තා දිනේෂ් ප්‍රියසාද්. ඔහු චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්. ශනුත්‍රිගේ අම්මා ශ්‍රී අනි ප්‍රියසාද්. ශනුත්‍රිට අක්කලා දෙන්නෙක් ඉන්නවා. ඔයාලා අපි හැමෝම දන්න දිනක්ෂ ප්‍රියසාද්, ශේෂාත්‍රි ප්‍රියසාද් මෙයාගේ සහෝදරියෝ. ශනුත්‍රිගේ පවුල කතෝලික භක්තිකයින්. ශනුත්‍රි ඉගෙනුම ලබන්නේ නුගේගොඩ රෝයල් ජාත්‍යන්තර පාසලේ. ඉන් අනතුරුව උසස් අධ්‍යාපනය හදාරන්නේ NSPM හරිත සරසවියෙන්. ශනුත්‍රිට බිස්නස් මාකටිං ඩිග්‍රී එකක් තියෙනවා. ඒ වගේම පොඩි කාලේ ඉඳන්ම රංගනයට ඉතාම දක්ෂයි. තාත්තා චිත්‍රපට නිෂ්පාදකවරයෙක් හින්දාම අංගර චිත්‍රපටයට සම්බන්ධ වෙන්න මේ පුංචි ශනුත්‍රිට පොඩි කාලෙදිම හැකියාව ලැබෙනවා. ඊට පස්සේ ගොඩක්ම ජනාදරයට පත් උනේ දෙවනිනිම ටෙලිනාට්‍ය හරහා. ඒ වගේම ශනුත්‍රි මොඩ්ලින් ක්ෂේත්‍රයටද සම්බන්ධ වෙනවා. ශනුත්‍රි කියන්නේ පොඩි කාලේ ඉඳන්ම ගොඩක් ලස්සන, ගොඩක් දක්ෂ තරුණියක්. ශනුත්‍රිට කලින් පෙම්වතුන් සිටියත් මේ වන විට ශනුත්‍රිගේ පෙම්වතා අපි හැමෝම ආදරය කරන ගායක දිනේෂ් ගමගේ. ඔවුන්ගේ විවාහය ළඟදීම මං හිතන්නේ සිදු වෙනවා. ශනුත්‍රි රංගන ශිල්පිනියක් වගේම ඇත්තෙන්ම දක්ෂ නර්තන ශිල්පියෙක්. මේකට හොඳම උදාහරණය තමයි හිරු මෙගාස්ටාර්ස් වේදිකාවේ ඇය දැක්වූ දක්ෂතාව. මේ දක්ෂතා හින්දාම ඇයට පුළුවන් වෙනවා හිරු මෙගාස්ටාර්ස් අනුශූරතාවය කවිතු සමග එකතු වෙලා දිනා ගන්න. ඇත්තෙන්ම මම ඉතාමත්ම දක්ෂ නර්තන ශිල්පිනියක් බව එහිදී හැමෝටම ඔප්පු වුණා. ඒ වගේම චිත්‍රපට රසකට දායක වන්න උට ඇයට හැකියාවක් ලැබෙනවා. ඒ වගේම මියුසික් වීඩියෝ මේ වගේ යම් සියලු දේ ආකාරයේ නිර්මාණවලට දායක වන්න ඇයට හැකියාව ලැබෙනවා. ඇත්තෙන්ම ඇය මල්ටි ටැලන්ටඩ් ගර්ල් කෙනෙක් කිව්වොත් හරියටම හරි. ඒ වගේම ඇයගේ මියුසික් වීඩියෝ ප්‍රියේ හැමෝගෙම ජනාදරයට ලක් වුණා. නීරා ඒ වගේම ආදරණීය ප්‍රාර්ථනා ඒ වගේ ටීවී දිවිතුරා නාට්‍ය හරහාද ඇය ගොඩක් ප්‍රසිද්ධ වුණා. ඒ වගේම ඇය දක්ෂ ගායිකාවක් හින්දාම ප්‍රසංග වේදිකාවටද ඇය නැතුවම බෑ දැන්. ඇය දක්ෂ ව්‍යාපාරිකයෙක්. ඇයට ප්‍රියා ක්ලෝතින් නමින් දක්ෂ හොඳ ව්‍යාපාරයක් තියෙනවා. ඒ වගේම ඩයස්ගේ නංගි අයයි ලස්සන ඩයස්ගේ නංගි අයයි ඇයට ගොඩක් ජනාදරයට පත් වෙන්න මේ හරහා ඇති හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම ඇය YouTube හරහාද මේ වන විට තරුණියන්ගේ සිත් වසක කරලා තියෙනවා. ඒ ඇයගේ self planning එහෙමත් නැත්නම් ඇයගේ තනියම ජීවත් වෙන්නේ කොහොමද මේ ආකාරයේ මොටිවේෂන් vlogs හරහා හැමෝගෙම ජනාදරයට පත් වෙලා තියෙනවා. ඒ හින්දාම ඇයට විවිධ සම්මාන රසක තමන් සතු කරගන්න හැකියාව ලැබිලා තියෙනවා. ඇයගේ දක්ෂකම නිසාම ඇය මේ වන විට ශ්‍රී ලංකාවේ කැපීපෙන නිලියක් බවට පත් වෙලා තියෙනවා. ඇයත් ඇත්තටම දක්ෂ නිලි රචනක් වෙයි. ඉතින් ශනුත්‍රි ඔබට ජයෙන් ජය.